ඉතින් ඔයාලට කොහොමද? උඹ දවසකින් ආයෙත් මම vlog එකක් ගේනවා. අද අපි යනවා රාමෙන් කන්න. ඕන්න අපි ගිහිල්ලා දැන් රාමෙන් එකක් සිලෙක්ට් කරගෙන අපි දැන් බිල් කරගන්න තමයි යන්නේ. මෙතනදි බිල් කරලා ඊට පස්සේ තමයි අපි රාමෙන් එක හදන්න යන්නේ. අපි බලමු කොහොමද අපි රාමෙන් එක හදන්නේ කියලා. මම ෆස්ට් ටයිම් මම මෙහෙම ෂොප් එකකට ගිහලා රාමෙන් එකක් හදන. ඉතින් බලමු. ආන්ටි කෙනෙක් ආන්ටිත් අපිට හෙල්ප් කළා කොහොමද කරන්න ඕන කියලා. අපි ගෙදර නම් ඕන තරම් රාමෙන් හදාගෙන කනවා. අපි ෂොප් එකට ගිහලා අද තමයි මගේ ෆස්ට් ටයිම් තමයි ෂොප් එකට ගිහලා රාමෙන් හදාගෙන කනවා. ඊට පස්සේ ඒකේ තියෙන සැෂේ පැකට් එකක් රාමෙන් බෝල් එකට දාලා මේකත් මික්ස් කරලා අන්තිමටම චීස් දාලා කන්න තමයි තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. මම ගත්ත ෆ්ලේවර් එක චීස් රාමෙන් එක. අයියා ගත්ත ෆ්ලේවර් එක ස්පයිසි රාමෙන්. කොහමද දෙන්නේ කියලා රහට තියෙනවා. උන්නේ ඉතින් අයියත් රාමෙන් එක හදාන්න පටන් ගත්තා. දැන් ඉතින් අයියත් රාමෙන් එක හදලා අපි බලමු රස බලන්න යන්. ඊට පස්සේ ඉතින් රස බලලා ඔයාලට කියන්නම්කෝ රසයි තමයි මම ඉස්සෙල්ලත් කිව්වනේ මේක රසයි. මම කොහොමත් රාමෙන් වලට ආසින්න මට හැම රාමෙන් එකක්ම රසයි චීස් තියෙන. මම ගොඩක්ම ආස චීස් තියෙන රාමෙන් වලට. ඉතින් මට හැම එකක්ම චීස් තියෙනවා නම් මාර රසයි. දැන් ඔන්න අයියා තිනාවේ හදනවා. මේ තියෙන අයියා එක. අයියා හදන්නේ මෙන්න මේක තමයි. අයියා නම් මේකට සොසේජ් එකකුත් ඇඩ් කරගත්තා. ඔන්න ඉතින් මම සුපුරුදු පරිදි මම ඉතින් කනවා. මගේ ෆේවරිට් රාමෙන්. ඉතින් ඔන්න ඉතින් මම ඉතින් එන සතුටින් තමයි ඔබ කන්නේ. මාර අවසයි රාමෙන් කන්න හැබැයි මේවා වැඩි කන්න හොඳ නැහැ. video ini, mau istirahat atau langsung video lagi enak banget.